ආයිබෝවන් 2025 කොළඹ මහනගර සභා මැතිවරණයේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දේශපාලන සිතියම නම් පැහැදිලිවම වෙනස් වෙලා වගේ. ඔව් ඇත්තටම ලොකු පෙරලියක්. අපිට ලැබිලා තියෙන මැතිවරණ විශ්ලේෂණ වාර්තාවක්. ඉතින් අද අපි ඒක පදනම් කරගෙන මේ ප්‍රතිඵල ගැන විශේෂයෙන්ම මේ කිසිම පක්ෂයකට බහුතරයක් නැති අලුත් තත්වය අනාගත බලපෑම් ගැන ටිකක් ගැඹුරෙන් කතා කරමු. ඒක හොඳයි. මොකද මේකේ තියෙන ප්‍රධානම කාරණා දෙකක් තමයි එකක් දශක ගානකට පස්සේ UNP එකෙන් කොළඹ ගිලිහීම. ඔව් ඒක ලොකු දෙයක්. අනික NPP එක ආසන ගොඩක් ගත්තත් අර තනියම බලය හදන්න බැරි වීම. මේක කොළඹට විතරක් නෙවෙයි ජාතික දේශපාලනයටත් බලපානවා නේද? අනිවාර්යෙන්ම. ඉතින් මුලින්ම අපි බලමුද ප්‍රතිඵලවල ආසන බෙදිලා ගිය හැටි. වාර්තාවේ ගැන මොනවද කියන්නේ? NPP එකේ ඉස්සරහින් ඒත් බහුතරේ නෑ. UNP එකට වෙලා කියන්නේ. බරපතල පසුබෑමක් කියදයි වාර්තාවෙත් කියන්නේ. හරි. SLPP එකයි අනිත් පොඩි පක්ෂ ස්වාධීන කණ්ඩායමක්වත් ඉන්නව නේද? ඔව් ඔව්. එයාලා තාසන කීපයක් දිනාගෙන ඉන්නවා. ඉතින් මේ තත්වයට හේතු විදිහට විශ්ලේෂණය කියන්නේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික පීඩනය. ජීවන වේතන රැකියා ප්‍රශ්න වගේ දේවල්. හරියටම. ඒ දේවල් පරණ පක්ෂවලට අවාසි වුණා. ඒකම NPP එක විශේෂයෙන්ම තරුණ ඡන්ද ඩිජිටල් මාධ්‍ය හරහා හොඳට බලමුළු ගැන්නුවා. ඒක මේ පාර කැපිලා පෙනුණා. ඒ කියන්නේ UNP එකට මේක නිකම් පරාජයක් නෙවෙයි. අනුනොමි 80 ගණන් වල ඉඳන් තිබ්බ බලකොටුවක්. බින්ද වැටීමක්. ඔව්. ඒකට හේතු විදිහද වාර්තාව කියන්නේ අද කොළඹ තියෙන ප්‍රශ්න, රථවහන තදබදය, කසල ප්‍රශ්නේ, නිවාස ප්‍රශ්න මේවට විසඳුම් දෙන්න බැරි වුණ එක. පක්ෂ ඇතුලේ ප්‍රශ්නක් තිබ්බ නේද නායකත්වය ගැන ඒවා? ඔව් ඔව් ඒවත් බලපෑවා. අභ්‍යන්තර ගැටලු, නායකත්වයේ හිඩසක් තිබ්බේක, අර මධ්‍යම පන්තියේ ඡන්ද එයාලා කලකිරිලා NPP වගේ විකල්ප හොයාගෙන ගියා. හරි. දැන් මේ එල්ලෙන සභාව කියන தත්ත්වය. කිසිම පක්ෂයකට බහුතරයක් නැහැ. කොහොමද එතකොට පාලනය යන්නේ? නගරාධිපති තෝරන එකත් ලুকু කේස් එකක් වෙයි වගේ. අනිවාර්යයෙන්ම දැන් ඉතින් නගරාධිපතිව තෝරන්න වෙන්නේ සභාවේ ඇතුලේ ඡන්දයකින්. ඒ කියන්නේ කේවල් ගිරීම් සන්ධාන. ඔව් දැඩි කේවල් කිරීම සන්ධාන හදා ගැනීම සිද්ධ වෙන්නම ඕන. NPP එකට පුළුවන් වෙයි පොඩි පක්ෂ ස්වාධීන අය එක්ක කතා කරන්න. එහෙම නැත්නම් UNP SLPP එකතුවක්. ඒකත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම එකකට ලুকু මහජන විරෝධයක් එන්නත් ඉඩ තියෙනවා නේද? ඒක ඇත්ත. එතකොට NPP එක සුළුතර ආණ්ඩුවක් හැදුවොත් එහෙම ඉඩකුත් තියෙනවානේ. තියෙනවා. ඒත් එහෙම වුණොත් ඉතින් අස්ථාවරයි. ස්ථාවරභාවයේ පිළිබඳව ප්‍රශ්නයක් එනවා. ඔව්. අයවැය සම්මත කරගන්න අමාරු වෙයි. වැදගත් තීරණ ගන්න බාධා එන්න පුළුවන්. විශ්වාස භංග එන්න පුළුවන්. නිකං පරිපාලනයට ලොකු බලපෑමක් එනවා. අර යටිතල පහසුකම් කසල කළමනාකරණය වගේ වැඩ ප්‍රමාද වෙන්න පුළුවන් කියන එකද? ඔව් ඔව්. ඒ තීරණ ගැනීම පස්සට යන්න පුරුවන්. මහජන අපේක්ෂාවන් ගැනත් හිතන්න වෙනව නේද? NPP එක පොරොන්දු ගොඩක් දුන්නා දූෂණයට විරුද්ධව හොඳ සේවා. ඒක තමයි ලොකුම අභියෝගය දැන්. මේ සන්ධාන දේශපාලනයේ ඇතුලේ ඒ පොරොන්දු ඉටු කරන්න කොච්චර පුළුවන් වෙයිද? ඒක තමයි ප්‍රශ්නේ. ඡන්ද දුන්න මිනිස්සු බලාපොරොත්තු වෙන වෙනසක් ඉක්මන් ප්‍රතිඵල. ඒත් සන්ධාන ඇතුලේ සම්මුති වලට යන්න වෙනවා. එතකොට වේගය අඩාල වෙනවා. හරියටම වේගය අඩාල වෙන්න පුළුවන්. මේක දිගටම ගියොත් මිනිස්සු කලකිරෙන්නත් ඉඩ තියෙනවා. අන්තිමට හරිම අස්ථාවර වුණත් මධ්‍යම රජයෙන් වෙදිහත් වෙරනත්. ඒමත් නැත්නම් ආයිත් ඡන්දය. එහෙම කතාවක් වුණත් මතුවෙන්න පුළුවන්. ආන්තික අවස්ථාවකදී. එහෙමනම් පැහැදිලි කොළඹ දේශපාලනයේ ලොකු පෙරලියක් වෙලා ඒක අවිනිශ්චිතයි අභියෝග ගුඩයි ප්‍රධානම දේ තමයි මේ බෙදුණු බලයත් එක්ක ස්ථාවර පාලයක් හදාගන්න එක. ඔව්. අවසාන වශයෙන් ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ ෂණික දේශපාලන ගනුදෙනු සන්ධාන හදන එකෙන් එහාට මේ බෙදිච්ච ජනවරම ඇතුලෙන් කොළඹ නගරයේ දිගකාලීන අනාගතය ගැන මොන වගේ දැක්මක් එළියට එවිද? ඒ කියන්නේ ආර්ථික සංවර්ධනය, අර පුරවැසි සහභාගීත්වය අයවැයකරණය වගේ අලුත් දේවල්. ඔව්. එහෙමද ඒකට ඉගක් ලැබෙද්ද? එහෙම නැත්නම් මේ දේශපාලන අස්ථාවරත්වයේ හින්දා පවතින තත්වෙම දිගටම යයිද? මේක නිකම්ම తాවකාලික විරෝධයක්ද නැත්නම් නාගරික දේශපාලනයේ දිගුකාලීන වෙනසක පටන් ගැනීමක්ද කියන එක. ඒක ඉදිරියට බලන් ඉඳලා තමයි තීරණය කරන්න වෙන්නේ. ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්.